පිළිගන්න iFlow YouTube channel එකට සුපුරුදු විදිහටම මතක් කරනවා ඔයාලා තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් අදම subscribe කරන්න සහ bell icon එක click කරන්න. එතකොට අපි වීඩියෝ එකක් දාපු ගමන් ඔයගොල්ලන්ට notification එකක් එන්න ගන්න පුළුවන්. අපි කලින් වීඩියෝ එකේදී බැලුවා අපේ FRM loan එක කොහොමද design කරගන්නේ කියලා සහ database table එක හදාගන්නේ. ඒ වගේම අපේ class එක කොහොමද අපි හදාගන්නේ කියලා බැලුවා. අද අපි බලමු අපේ ලෝන් එකේ ඉතුරු කොටස් ටිකක් කොහොමද කම්ප්ලීට් කරගන්නේ කියලා. ඒකට මම ඉස්සල්ලාම අපේ ස්ටේටස් එකට අදාළ කොම්බෝ බොක්ස් එක සිලෙක්ට් කරනවා. සිලෙක්ට් කරලා මෙන්න මේ කලෙක්ෂන් එකට අදාළ issue return overdue කියන එක කොපි කරගන්නවා. කොපි කරගෙන මෙන්න මෙතන items collection එකට මෙන්න මේ ටික paste කරගන්නවා. හරි. ඊට පස්සේ මම ආපහු අපේ code view එකට යනවා. code view එකේ දැනටමත් අපේ SQL getDB connection එක දාගෙන තියෙන්නේ. දැන් මම හදාගෙන යන්නේ අපේ loan එකට අදාළ IDs ටික generate කරගන්න method එක. private void generate loan ID ඒකට මම reservation එකට ගිහිල්ලා ඒ code view එකට යනවා. ගිහිල්ලා මෙන්න මේ ඒකේ තියෙන generate reservation ID method එකේ ඒ code block එක ඇතුලේ තියෙන code එක මේ විදිහට copy කරගන්නවා. copy කරගෙන මම අපේ FRM loan එකේ code view එකේ තියෙන generate loan ID කියන එකට ඒක paste කරගන්නවා. ඊට පස්සේ මේ string current ID කියන එක මම වෙනස් කරගන්නවා L අකුරට capital L. ඊට පස්සේ මෙතන තියෙන query එක වෙනස් කරගන්නවා select top 1 reservation ID කියන එක වෙනුවට loan ID from අපේ table එකේ නම loan order by loan ID. ඊට පස්සේ මෙතන loan ID next ID එතන letter එක L එතන txt res ID කියලා තින්නේ. අපි FRM loan design එකට ගිහිල්ලා ඒකට අදාළ text box එක select කරලා බලනවා. ඒකේ තියෙන txt loan ID කියලා. මම ඒකේ name එක සම්පූර්ණයෙන් select කරගන්නවා. ඊට පස්සේ මෙන්න මේකට paste කරගන්නවා. ඊට පස්සේ මම මෙන්න මේ generate loan ID කියන method name එක copy කරගෙන අපේ මේ FRM loan load කියන එක ඇතුළට මේ විදිහට paste කරගන්නවා. ඊට පස්සේ මම මේක save කරගන්නවා. අපි run කරලා බලමු අපේ ID generate වෙන විදිහ. දැන් අපිට පේනවා අපේ පළවෙනි loan ID එක මෙන්න මේ විදිහට generate වෙලා තියෙනවා. මම මේකෙන් log out වෙනවා. ඊට පස්සේ අපි හදාගමු අපේ display grid එක
private void display grid මෙතනට display lone grid කියලා විදිහට දෙන්නේ. ඊට පස්සේ මම reservation එකේ code view එකට ගිහිල්ලා ඒකේ display reservation grid කියන code block එක යටතේ තියෙන මෙන්න මේ code එක මේ විදිහට copy කරගන්නවා. copy කරගෙන මේ display lone grid කියන එකට මේ විදිහට paste කරගන්නවා. ඊට පස්සේ අපේ data table එකේ columns ටික වෙනස් කරගන්න ඕනේ. මෙතන reservation id වෙනුවට loan id අපිට පුළුවන් අපේ මෙන්න මෙතන database එකෙන් අපේ loan table එක බලා ගන්න. මෙන්න මේ පිළිවෙලට තමයි තියෙන්නේ. book id member id මෙතනට එන්නේ issue date මෙතනට return date මෙතනට status from reservation වෙනුවට අපේ table එකේ නම loan ඊට පස්සේ මෙතන dg reservation කියන එක වෙනුවට අපි දාන්න ඕනේ අපේ මෙන්න මේ data grid view එකට දීලා තියෙන නම. මේක දැනට දීලා නම් තියෙන්නේ dg return කියලා. ඒක වෙනස් වෙන්න ඕනේ. ඒක dg loan විදිහට මම name කරනවා. ඊට පස්සේ මෙතන dg reservation කියන එක වෙනුවට dg loan කියලා මේ විදිහට name කරනවා. ඊට පස්සේ මම මේ display loan grid කියන method name එක copy කරගෙන මේ විදිහට paste කරගන්නවා. ඊට පස්සේ අපි ආපහු run කරගෙන බලමු. දැන් අපේ loan book loan එකට අදාළ අපේ table එක මේ විදිහට තමයි view වෙන්නේ. අපේ IDs ටිකත් මේ විදිහට. ඊට පස්සේ අපි status එකට දීපු collection එකත් මේ විදිහට පෙන්නනවා. හරි. ඊට පස්සේ මම reservation එකේ code view එකට යනවා. ගිහිල්ලා private void field combo search member කියන මේ method එක සම්පූර්ණයෙන්ම ඒකයි මෙන්න මේ private void field combo search book කියන එකයි මේ method දෙකම copy කරගන්නවා. copy කරගෙන මෙන්න මේ display grid එකට පල්ලෙහින් මේ විදිහට paste කරගන්නවා. ඊට පස්සේ මෙන්න මේ fill combo search කියන method name ටික මේ විදිහට paste කරගන්නවා.
අපේ FRM loan load එකට හරි මම දැන් ඒකත් සේව් කරගන්නවා හරි දැන් අපිට ඒකට අදාළ IDs ටිකත් මේ විදිහට ලෝඩ් වෙලා තියෙනවා ඊට පස්සේ මම මේකෙන් ලොග් අවුට් වෙනවා ඊට පස්සේ මම ලෝන් ඩිසයින් එකට ගිහිල්ලා අපේ ඉෂුව ඩේට් එක යටතේ තියෙන මෙන්න මේ DTP issue date කියන අපේ date time picker එක මේ විදිහට ඩබල් ක්ලික් කරගන්නවා ඊට පස්සේ මම කෝඩ් කරගන්නවා DTP return date dot value equal DTP issue date dot value dot at days 13 ඒ කියන්නේ පොතක් බරෝ කරන්නේ දවස් 14කට ඒ කියන්නේ අද දිනෙත් ඇතුළුව තව දවස් 13ක් තමයි පොත නැවත බාර දීමට ලබා දෙන කාලය කියන්නේ නැවත පොත ඒ අදාළ ටයිම් එකට නැවත පුස්තකාලයට බාර දෙන්න ඕනේ එහෙම නැත්නම් ලයිබ්‍රරි එකට ආපහු රිටර්න් කරන්න ඕනේ 13 days තමයි ටයිම් පීරියඩ් එක මම මේක සේව් කරගන්නවා අපි ඕන එකට කමෙන්ට් එකක් දාගමු automatically at 13 days to the issue date and set as the return date ඊට පස්සේ initialize component වලට පහලින් DTP issue date dot value change plus equal new event handler වරහන් ඇතුලේ DTP issue date මේකට එන්න ඕනේ අපේ මෙන්න මේ name එක private issue date valued කියන name එක මම copy කරගන්නවා මේ විදිහට
ఇక్కడ కమెంట్ వేద్దాం. Attach the event handler to the issue date, time, picker. ඊට පස්සේ DTP issue date dot value equal date time now. Set initial value for DTP issue date. DTP return date dot value equal DTP issue date dot value dot add days මේකට 30. Set the return date automatically when the form loads. ඒකත් සේව් කරගන්නවා. හරි. ඊට පස්සේ FRM loan design එකට ආපහු යනවා. ගිහිල්ලා අපේ data grid view එක select කරනවා. ඒකේ name එක check කරලා මේ විදිහට double click කරගන්නවා. ඊට පස්සේ if condition එකක් දාලා e dot row index equal -1. Data grid view tgv row equal tg loan dot row index
sorry, DG loan, txt loan id dot text equal dgv row dot cells අපේ cell number එක 0 dot value question mark එකක් දාලා dot to string question mark දෙකක් දාලා string dot empty populate text field with data from the selected row. ඊට පස්සේ reservation FRM reservation එකට ගිහිල්ලා මම මෙන්න මේ book ID එකට අදාළ combo box එක copy කරගන්නවා. copy කරගෙන ඇවිල්ලා paste කරගන්නවා. populate combo box for book ID. මම මේක වෙනස් කරගන්නවා මේ කමෙන්ට් එක member ID විදිහට. ඊට පස්සේ FRM reservation එකට ගිහිල්ලා මම copy කරගන්නවා මෙන්න මේ member ID value කියන්නේ අපේ CMB member ID එකට අදාළ code එක මේ විදිහට copy කරගෙන මේ විදිහට paste කරගන්නවා. එතකොට අපේ cell numbers වෙනස් වෙනවා. පළවෙනි cell number එක 0 වෙන්නේ. ඊට පස්සේ දෙවෙනි cell number එක වෙනවා cell number 1. ඊට පස්සේ member ID එකට අදාළ ඒකේ cell number එක cell number 2 වෙනවා. ඊට පස්සේ ආපහුම reservation එකට යනවා. ගිහිල්ලා මේ DTP reservation date expire reservation date ඒ කියන ඒ date time වලට අදාළ date time pickers වලට අදාළ code එක copy කරගන්නවා. copy කරගෙන මේ විදිහට paste කරගන්නවා. ඊට පස්සේ මම මෙතන DTP reservation කියන එක අයින් කරගෙන ඒකට DTP issue date කියලා දෙනවා. මේකට DTP return date කියලා වෙනස් කරගන්නවා. අපේ cell numbers නිවැරදි 2 3 4 විදිහට තමයි තියෙන්නේ.
හරි ඊට පස්සේ අප මම FRM reservation එකට යනවා. ගිහිල්ලා මෙන්න මේ available status අපේ CMV status එකට අදාළ මෙන්න මේ කෝඩ් එක කොපි කරගන්නවා. කොපි කරගෙන ගෙනල්ලා මෙන්න මෙතන paste කරගන්නවා. ඊට පස්සේ මේ කමෙන්ට් එක වෙනස් කරගන්නවා. for status කියලා cell number එක 5 මෙතන available කියන එක මම අයින් කරනවා. ඊට පස්සේ අපේ තියෙන්නේ CMB status කියලා. හරි දැන් මම මේක සේව් කරගන්නවා. හරි අපේ book IDs ටික එයා දාලා අපි combo box එක හදාගත්තා. member IDs load කරගත්තා. issue date කියන අපි status එක හරි අපේ data grid view එක අපේ table එක හරි අපිට තව complete කරගන්න තියෙන්නේ issue කියන button එක, update button එක, delete button එක සහ search refresh button. අපි ඊළඟ වීඩියෝ එකෙන් බලමු කොහොමද ඒ කොටස් කිහිපය complete කරගන්නේ කියලා. අපි එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙමු.